අයිබෝන් යාළුවනේ අද අපි කතා කරන්නේ ක්‍රිප්ටෝකරන්සි ගැන. ඔයාලා SBA ගේ TikTok එකේ දකිනවා ඇති ලොකු වාහනවල ගාව හිටගෙන මම මාසෙට ලක්ෂ 50ක් හෙව්වේ ක්‍රිප්ටෝ වලින් ඔයාලටත් ඉගෙන ගන්න ඕනේද කියලා අහන ලොකු අයියලා සෙට් එකක් ඉන්නවා. එයාලගේ මේන්ලි ටාගට් එක තමයි කෝස් එක විකුණලා ඔයාලගෙන් සල්ලි ගන්න එක. ඉතින් මම අද මේ වීඩියෝ එකේ කරන්නේ ඒ වගේ අයට අහු වෙන්නේ නැතුව කොහොමද අපි ක්‍රිප්ටෝකරන්සි ගැන A to Z ඉගෙන ගන්න කියලා. ඉතින් මම ඔයාලට ක්‍රිප්ටෝකරන්සි ගැන A to Z කියලා දෙනවා කිසිම මුදලක් ගන්න නැතුව මගේ YouTube channel එකේ. ඔයාලට ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි ඉගෙන ගන්න උනන්දුවයි විතරයි. මම ඔයාලට කියලා දෙන්නේ ඉස්කෝලේ එක වසරේ ළමයෙක්ට උනත් තේරෙන විදියට හරිම සරල උදාහරණත් එක්ක. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් subscribe පාරකුත් දාගෙන set වෙන්න. ක්‍රිප්ටෝ ගැන තේරුම් ගන්න කලින් අපි බලමු සල්ලි කියන්නේ මොකක්ද කියලා. හරි, දැන් ඔයා හිතන්න අපි ඉන්නේ අවුරුදු දහස් ගානකට කලින් කියලා. එතකොට සල්ලි තිබුණේ නැහැ. ඔයා ගාව හාල් තියනවා නම් මම ගාව පොල් තියනවා. අපි හාල් දීලා පොල් ගත්තා. මේකට කිව්වේ බාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. හැබැයි කාලයක් යද්දි මේ බාණ්ඩ හුවමාරු ක්‍රමේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඔයාට හාල් ඕනේ වුණාට මට පොල් අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මිනිස්සු පොදු දෙයක් හොයාගත්තා. රත්තරන්, මුතු බෙල්ල වගේ දේවල්. කාලයත් එක්ක රජවරු මේවා කාසිවලට හැදුවා. ඊට පස්සේ කාලයත් එක්ක ආණ්ඩු වලින් මේවා මුදල් නෝට්ටු බවට ප්‍රින්ට් කරන්න පටන් ගත්තා. ඉතින් දැන් අපි පාවිච්චි කරන්නේ ඩිජිටල් සල්ලි. ඒ කියන්නේ කාඩ් එකකින් හරි ඇප් එකකින් හරි මුදල් ට්‍රාන්ස්ෆර් කරන එක. හැබැයි මේ හැම එකකම පාලනය තියෙන්නේ බැංකුව සහ ආණ්ඩුව ගාව. ඔයාලගේ සල්ලි උනාට පාලනය කරන්නේ වෙනත් පිරිසක්. හරි, මම දැන් හිතනවා ඔයාලට මම මේ කියලා දීපු දේවල් පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. දැන් අපි යමු ක්‍රිප්ටෝ වලට. ක්‍රිප්ටෝකරන්සි කියන්නේ ඩිජිටල් මුදල් වර්ගයක්. මේක පාලනය කරන්න මහ බැංකුවක්වත් ආණ්ඩුවක්වත් නැහැ. මේක වැඩ කරන්නේ ගණිතමය ක්‍රමවේදයකට. මේකේ නම හැදිලා තියෙන්නේ වචන දෙකකින්. ක්‍රිප්ටෝග්‍රැෆි ඒ කියන්නේ රහස් සංකේත මගින් ආරක්ෂා කිරීම සහ කරන්සි ඒ කියන්නේ මුදල්. සරලවම කිව්වොත් මේක ඉතාමත් ආරක්ෂිත කිසිම කෙනෙක්ට හොරයක් කරන්න බැරි ඩිජිටල් මනි සිස්ටම් එකක් තමයි මේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ. හරි, අපි දැන් බලමු බ්ලොක්චේන් කියන්නේ මොකක්ද කියලා. මේක තමයි ක්‍රිප්ටෝ වල හදවත. උදාහරණයකින් අපි තේරුම් ගමු. හිතන්න එක ගමක මිනිස්සු 100ක් ඉන්නවා කියලා. මේ හැමෝම ගාව එකම වගේ පොතක් තියෙනවා. ගමේ කවුරු හරි ගනුදෙනුවක් කරොත් උදාහරණයකට අමර කියලා ගමු අපි. රුපියල් 10ක් සිරිපාලට දුන්නොත් අර 100 දෙනාම තමන්ගේ පොතේ ඒක ලියා ගන්නවා. හරි. දැන් සිරිපාලට බෑ පස්සේ ඇවිත් අමරට මට රුපියල් 20ක් දුන්න කියලා බොරු කියන්න. මොකද අනිත් 99 දෙනාගෙම පොත්වල තියෙන්නේ 10යි කියලා. අන්න ඒ වගේ ක්‍රිප්ටෝ ලෝකේ වෙන හැම ගනුදෙනුවක්ම ලෝකෙ වටේ තියෙන ලක්ෂ ගාණක් කම්පියුටර්ස් වල එකපාර සටහන් වෙනවා. කාටවත්ම ඒක වෙනස් කරන්න බෑ. ඒකට තමයි බ්ලොක්චේන් එකක් කියන්නේ. හරි, අපි දැන් බලමු මොකක්ද මේ බිට්කොයින් කියන්නේ කියලා. ඉතින් ක්‍රිප්ටෝකරන්සි ගැන අහලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා දැනටමත් දන්නවා ඇති බිට්කොයින් කියන්නේ මොකක්ද කියලා. ඉතින් බිට්කොයින් කියන්නේ ක්‍රිප්ටෝ ලෝකේ රජ්ජුරුව වගේ තමයි. මේක 2009 අවුරුද්දේ තමයි ලෝකේ පළවෙනි ක්‍රිප්ටෝකරන්සි එක ලෙස බිහි වෙන්නේ. ඒ තමයි බිට්කොයින්. මේක හැදුවේ සතෝසි නකමොටෝ කියලා කෙනෙක්. ඔහු කවුද කියලා අදටත් කවුරුවත්ම දන්නේ නැහැ. බිට්කොයින් වටින්නේ ඇයි කියලා අපි බලමු. මම කලින් කිව්වා වගේම ඕනම රටක ආණ්ඩුවකට පුළුවන් ඕනම වෙලාවක සල්ලි අච්චු ගහන්න. එතකොට සල්ලි වල අගය බහිනවා. කියන්නේ උද්ගමනයක් ඇති වෙනවා. හැබැයි බිට්කොයින් ලෝකෙට තියෙන්නේ මිලියන 21ක් විතරයි.
ඒ නිසා එක බිට්කොයින් එකක්වත් වැඩියෙන් හදන්න කාටවත්ම බැහැ. සීමිත ප්‍රමාණයක් තියෙන නිසා සහ මිනිස්සු ඒක විශ්වාස කරන නිසා බිට්කොයින් වල අගය දවසින් දවස එන්නම වැඩි වෙනවා. හරි, අපි දැන් බලමු මොකක්ද මේ ක්‍රිප්ටෝ මයිනින් කියන්නේ කියලා. සැබෑ ලෝකයේ මිනිස්සු රත්තරන් හාරලා ගන්නවා වගේ ක්‍රිප්ටෝ ලෝකයේ අලුත් කාසි නිර්මාණය කරන්නේ මයිනින් මගින්. හරි, අපි දැන් බලමු කොහොමද මේ ක්‍රිප්ටෝ කරන්සි මයිනින් කරන්නේ කියලා. ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි මයිනින් කරන්න නම් හොඳ ප්‍රොසෙසර් එකක් තියෙන කම්පියුටර්ස් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කම්පියුටර්ස් එක මගින් කරන්නේ අපි කලින් කතා කරපු බ්ලොක්චේන් නෙට්වර්ක් එක මගින් කරන ට්‍රාන්සැක්ෂන් වලට සපෝට් එකක් දෙන එක. ඉතින් මේ මගින් ඔයාලට බිට්කොයින්ස් එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි වලින් රිවර්ඩ් එකක් ලැබෙනවා. එහෙම නැත්නම් තෑග්ගක් විදියට ඔයාලට ක්‍රිප්ටෝ කරන්සිස් ලැබෙනවා. ඉතින් ඔයාලට ඒව සේල් කරලා ඔයාලට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකට හොඳ ප්‍රොසෙසර් එකක් තියෙන කම්පියුටර්ස් එකක් අවශ්‍ය වෙනවා. හරි, අපි දැන් කතා කරමු වලට් සහ එක්ස්චේන්ජස් ගැන. හරි, දැන් බලමු අපි ඔයාලඟ ක්‍රිප්ටෝ තියෙනවා නම් ඒව තියන්න තැනක් අනිවාර්යයෙන්ම ඕන වෙනවනේ. සාමාන්‍යයෙන් සල්ලි අපි බැංකුවේ දැම්මට ක්‍රිප්ටෝ එහෙම තියන්න බෑ. ඒක තියන්න වලට් එකක් අපට අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙදි වලට් වර්ග දෙකක් තියෙනවා. හොට් වලට් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ෆෝන් එකේ ඇප් එකක් වගේ තමයි. උදාහරණයක් විදියට ට්‍රස්ට් වලට් කියලා අපි ගමු. අනිත් වලට් එක තමයි කෝල්ඩ් වලට් කියන්නේ. ඉතින් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් නැති සාමාන්‍යයෙන් පෙන් ඩ්‍රයිව් එකක් වගේ උපකරණයක් තමයි මේක. හරිම ආරක්ෂිතයි ක්‍රිප්ටෝ හෝල්ඩ් කරලා තියාගන්න. ඊට පස්සේ තියෙනවා එක්ස්චේන්ජස්. හරියට සල්ලි මාරු කරන තැන් වගේ. උදාහරණයක් විදියට අපි ගමු බයිනෑන්ස් බයිබිට් වගේ එක්ස්චේන්ජස් වලදී ඔයාලට රුපියල් දීලා ක්‍රිප්ටෝ ගන්න පුළුවන් මෙන්න මේ එක්ස්චේන්ජස් හරහා. අපි ඒ ගැන වැඩිදුර කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පොඩි පැහැදිලි කිරීමක් කරනවා විතරයි. හරි, බිට්කොයින් ඇරුණම තවත් දහස් ගණනක් කොයින්ස් තියෙනවා. ඒවට කියන්නේ ඇල්ස් කොයින්ස් කියලා. උදාහරණයක් විදියට ඒත්‍රියම් සොලානා මේවා එක තාක්ෂණික වැඩවලට පාවිච්චි කරනවා. තවත් තියෙනවා මීම් කොයින්ස් කියලා තියෙනවා. උදාහරණයක් විදියට ඩොච් කොයින්, ශිබා ඉනු සමහර වෙලාවට මේවා එකපාරටම මිල වැඩි වෙනවා. ඒ වගේම එකපාරටම මිල පහළ බහිනවා. ඒ නිසා මේව කරනකොට හරිම පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න ඕනේ. හරි, ඔයාලා මේකත් හොඳට අහගන්න. ක්‍රිප්ටෝ ලෝකයේ හොරු පිරලා ඉන්නවා. කවුරු හරි ඔයාට කිව්වොත් මට රුපියල් 10000ක් දෙන්න, මම හෙට ඒක 20000ක් කරලා දෙන්නම් කියලා, අන්න එතන තමා ලොකුම වංචාවක් තියෙන්නේ. මොකද ක්‍රිප්ටෝ කියන්නේ මැජික් එකක් නම් නෙවෙයි. කවුරුත් ඔයාගේ වලට් එකේ සීක්‍රට් කී එක, ඒ කියන්නේ රහස් වචනය ඉල්ලුවොත් කවදාවත් දෙන්න නම් එපා. අනිවාර්යෙන්ම දුන්නොත් ඔයාගේ වලට් එකේ ඇක්සස් එයාට ගන්න පුළුවන්. ඒ නිසා හරිම පරිස්සමෙන් ඔයාලා කාටවත් ඒ කී එක නොදී ඉන්න. මොකද ඔයාලගේ වලට් එකේ ඇක්සස් ගත්ත කියන්නේ ඔයාලගේ ක්‍රිප්ටෝ ටික එයාලට වෙන account එකකට උනත් ට්‍රාන්ස්ෆර් එකක් කරගන්න පුළුවන්. හරි, අපි මාතෘකා 9ක් මේ වෙනකොට මේ වීඩියෝ එකේ කතා කරා. ඉතින් විනාඩි 10ක වගේ පුංචි කාලයකින් මම ඔයාලට මේ වීඩියෝ එකේ සම්පූර්ණ මූලික දැනුම විතරක් ලබා දෙන්න තමා තීරණය කරේ. ඉතින් මේ අපි දැන් බලමු 10 වෙනි මාතෘකාව විදියට දැන් ඔයාලා කොහොමද වැඩේ කරන්න ඕනේ කියලා. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. බයිනෑන්ස් වගේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාගේ ID එක දීලා රෙජිස්ටර් වෙන්න. ඉතින් ඔයාලා පොඩි ගාණකින් පටන් ගන්න රුපියල් 2000කින් වගේ පටන් ගත්ත ගමන් ඔයාලා අනිවාර්යෙන්ම මේකට සල්ලි දාන්න යන්න එපා. මොකද මාසයක් විතර මාකට් එක දිහා බලන් ඉන්න. අන්න එතකොට තමා ඔයාලට තේරෙන්නේ මේකේ ඇත්තම තත්ත්වේ.
මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වුණේ ඔයාලට මූලික දැනුම දෙන්න විතරයි. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ අපි කතා කරපු මාතෘකා 10 ගැනම ඉතාමත් සරලව පැහැදිලිව වැඩි විස්තර අපි ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද හරියටම පියවරෙන් පියවර account එකක් හදාගන්නේ කියලා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.